වෙල්කම් ඉතින් හැමෝටම ඉතින් මොකද වෙන්නේ මචං ඉතින් මචං ඉතින් අපි අද ප්ලේ කරන්න යන්නේ මචං ඉතින් කාම්ලා කියන හොරර් ගේම් එක ඉතින් මචං ඔයාලා මේක දන්නවද ඉතින් ප්ලේ කරලත් ඇති ඉතින් මචං මමත් මේ ප්ලේ කරන්න යන්නේ මම මේ කලින් ප්ලේ කරලා තියෙනවා ඉතින් මට ස්ක්‍රීන් රෙකෝඩ් දාන්න බැරි වුණා ඉතින් මම ඒ දවස්වල channel එකක් හදලා තිබ්බේ නෑ හැබැයි දැන් මම ආයෙමත් ප්ලේ කරනවා එහෙනම් මචං අපි අද මේක ප්ලේ කරමු ඉතින් මචං මේ ස්ටෝරි වෙන්නේ මචං ඉතින් කාම්ලා කියන ගෑනු කෙනෙක් ඉඳලා තියෙනවා එයා ඉතින් හොඳට පෞල් ජීවිතයක් ගත කරලා තියෙනවා ඊට පස්සේ මචං ඉතින් රාක්ෂේ මේ භූත ආත්මයක් කර මොකක් කරේ ඒකට වැහිලා තියෙනවා ඊට පස්සේ තමයි මචං ඉතින් මේකි මේ හොල්මන් ගෑණියෙක් කියලා තියෙන්නේ ඊට පස්සේ ගෙවල් වල මිනිස්සුන්ගේ කාලේ එහෙම සීන් එකක් වෙලා තියෙනවා ඊට පස්සේ මචං ගෙවල් වල මිනිස්සුන්ගෙන් ගුරුන්නාංශ කෙනෙක් ළඟට ඉතින් ගිහින් තියෙන උදව් ඉල්ලන්න ඉතින් මචං ඒ ගුරුන්නාංශ තමයි මෙයාව ඉතින් පන්නන්න පවරලා තියෙන දැන් ඉතින් අපි තමයි ඉතින් මචං ගුරුන්නාංශි ඉතින් මචං අපි බලමු ඉතින් මේ අපිට මේ හොල්මන අල්ලන්න පුළුවන් වෙයිද කියලා අම්මට සිට සද්දෙකුත් ආවා කාම්ලා ඇහැරලා ඉන්න මචං ඉතින් එකෙන්ම අපි මෙන්න මේ ලාච්චු හැම එකම චෙක් කරගමු මචං මොකද මේ අපිට බෙඩ්රූම් එකේ කීයක හොයාගන්න ඕනේ අපි මේ හැම එකම බලමු සුපිරි මචං මේ කිරි හට්ටිය අපිට මුලින්ම හම්බුණා මේක මචං සවුන්ඩ් එක නම් සුපිරි පට්ට මොබයිල් තියෙනවා මේක ඉතින් බලලා ගහන්න පුළුවන් ඉතින් ගහපුව නැති කෙනෙන්න PC version උත් තියෙනවා ඉතින් PC එකේ graphic එක හොඳයි මොබයිල් එකට වඩා අර අතර මේ පහන් මෙව් එකක් තියෙන එකක් සුපිරි අපි මේක දාලා මචං ඉතින් මුලින් මේ ලාච්චු හැම එකම ඉතින් අපි චෙක් කරන් යන් අපි යම් මචං මේ හැම දොරම අපි ආරින් මචං අර කාම්ලා කොහෙන් හරි ආවොත් ඉතින් දන්නවනේ ඉතින් අපිට මේ නැත්තම් මේ කොහෙවත් තියාගන්න බැරි වෙන මේ හැම එකම අපි මේ ලාච්චුවම චෙක් කරගමු මචං අර බෙඩ්රූම් එකේ කී එක අපි හොයාගන්න ඕනේ සිටි ගාලා මම ඉතින් මේ අද මේක ප්ලේ කරන්න යන්නේ මචං ඉතින් මේ විනාඩි 20ට අඩුවෙන් තමයි ටාගට් එක තියෙන්නේ අපි බලමු ඉතින් මේක ප්ලේ කරලා අපි මචං මේ කිරි හට්ටිය මුලින්ම දාගන්න ඕනේ පූජාව තියෙන තැනට හරි යතුරක් හම්බුණා මේ යතුර මචං අර වෙන මේ සීන් එක මචං මේ බෙඩ්රූම් එකේ කී එක නෙමෙයි මේ යතුර අපේ බෙඩ්රූම් කී එක හොයාගන්නත් ඕනේ කාම්ලා ඊද මචං සද්දයක් නම් සද්ද ඇහෙනවා වගේ මම මේ උඹලට ඇහෙන්නේ නැද්ද මට නම් නිකන් ඇහෙනවා වගේ මෙතන ලාච්චුවක් තියෙනවා අපි මේ ලාච්චුව බලමු මචං ලාච්චුව චෙක් කරගමු ඒකත් නෑ අපිට බෙඩ්රූම් කීයක හොයාගන්න ඕනේ මචං සිටි ගාලා මොකද නැත්නම් අපිට මේ අන්තිම රෝග තියාගත්තොත් මචං මේ බැරි වෙන මේ එද්දි අපි මේ හැම එකම චෙක් කරන් යන්න මචං ඒතොර වැඩි ලේසිනේ බා අපි මේ එතන හැංගිම කෝකර මට නිකන් සද්ද වගේ වුණා බං අර කිකි අපි බලමු මේක එයි බං මේ හොඳටම සද්ද එනවා බං කි හොඳටම සද්ද එනවා මචං මේ ළඟම ඉන්නේ බලමු මේක දැන් කොහෙන් හරි ඊ මේක අපි යනකම් ඉඳලා යන්න මචං මේ එළියට යන්න බා මේ ළඟම සද්දෙත් ඇහෙනවා බා ඒකයි ප්‍රශ්නේ ඔය එන්නේ මං කි ඕකිද බලහන්කෝ යන හැටි වනවල සිංගින් සින්දු කීයක් යන්නේ මේක ඩාතද දන්නේ අපි මචං ඉතින් පූජාව තියෙන තැනට යන්න මචං මේකත් මචං මම මේ කලින් ප්ලේ කරපු මේ ගේම් එක මචං ඉතින් ඉවරම කරා ඉතින් මේ ස්ක්‍රීන් රෙකෝඩ් නම් දාගන්න බැරි වුණා ඉතින් මේක ඒතොර මාරය බ්‍රෝ channel එකක් තිබ්බේ නෑ ඉතින් මචං දැන් ආයෙ මම ප්ලේ කරනවා මේක ස්ක්‍රීන් රෙකෝඩ් දාගන්න ඕනේ හින්දා ඉතින් මචං අර මේ කිරිවට්ටිය අපි දැම්ම මේ අපි මේක හැංගිමු බං අරකි දැන් එනවා දුවගෙන දෙන්න මේක සවුන්ඩ් එක නම් පට්ට මචං ඔබලා මේ ගේම් එක ගහනවා නම් අනිවාර්යයෙන්ම මේ හෙඩ්ෆෝන් එකක් හරි මොකක් හරි ඉයර්ෆෝන් එකක් හරි දාගෙන ගහපන් මචං සුපිරි ගේම් එකක් මචං බොරු කියන්න ඕනේ ඒක මේ මන්නම් බය නැහැ ඉතින් ඔබලා බය වෙනවා හැබැයි මේක හැබැයි ආතල් ගේම් එකක් මචං අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනේ ගේම් එකක් ඔබලා අනිවාර්යෙන් ප්ලේ කරහන් මේකත් MB 100 ගණක් හරි 200 ගණක් හරි තමයි උනේ මචං මට මතක නැහැ ඉතින් ඔබලා පොඩ්ඩක් බලහන් ඔබලා තියෙනවනේ ප්ලේ ස්ටෝර් හරි මොකක් හරි එකක් ඒකේ බලහන් ඔබලා කොහමද පොඩි ගානක් තමයි මේ ගේම් එක උනේ අපි මචං අර යතුරක් හම්බුණානේ මචං ඒ යතුරෙන් මෙන්න මේ බෝතලේ අරන් ඉමු මේ මෙන්න මෙතෙන් තමයි අර අපිට හම්බෙච්ච යතුර දාන්න ඕනේ මේ තියෙන මචං බෝතලේ අපි මේකත් දාගමු මචං මේ අරගේ සද්ද එනවා බං මට නේ සද්ද ඇහෙනවා වගේ යනවා එක සීන් තියෙනවා අපි මේකත් දාගෙන පට ගාලා හරි ඒක දාගෙන මෙන්න මේක ගත්තට පස්සේ තමයි දුවන්න ඕනේ දුවපන් අර කියනවා මේක මචං මේ දොරක් අරගන්න අපිට ඕනේ වෙනවා මචං මේ ඔය පිළිමේ මේ හරි ගියාවද බං බලහන් සවුන්ඩ් එක බල සද්ද එහෙම කරන්න එපා අර ඉන්නවා එළියේ මේ මට බයිනවද බං කියෝනෝ එළියේ මේ මචං ඉන්දියන් හොරර් ගේම් එකක් ඒක තමයි මේ ඔයගොල්ලන්ට මේ හින්දියෙන් හරි දෙමළෙන් හරි කියෝ යන්නේ මේකේ ඉතින් මචං මේ මායා කියලා ගේම් එකකුත් ඇවිල්ලා දිනවා අපි හිතුනොත් ඒක ඊට පස්සේ ප්ලේ කරමු මචං බලමු මේ මොකක් හරි කරන්න ඉතින් මචං අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගනින් හොඳේ මාරයා බ්‍රෝ channel එක එහෙම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගනින්
ඒ අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් එනවා දාන්න මචං. අපි මේ channel දෙකම ගොඩ ගමු මචං. ඉතින් ගේමින් බ්‍රෝ FF එකත් ඉතින් මේ සබ් කරලා තියාගෙන මම ඔය ඉතින් හැමදාම කියනවනේ මචං. ඒ වගේම මචං මේ මම මේ රෙකෝඩ් කරන්නේ මචං ඔයාලට හැමදාම මම කියනවා වගේ මචං. ඉතින් ඔය වාහන සද්ද එහෙම නම් ඇහෙනවා ඇති කරන්න දෙයක් නැහැ මචං. ඉතින් මට වාහන නවත්තන්න බෑනේ. ඉතින් කරන්න දෙයක් නැහැ මචං. ඉතින් වාහන සද්ද ඇහුණාට ඉතින් මේ පාර අයිනින් තමයි ඔය ඇහෙන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ මචං. ඉතින් කොහොම හරි ඉතින් ඔයාලට අහන් ඉන්න වෙන හරි. බෙල් එක වැදුනා. ඉතින් කොහෙද බං හැංගින්නේ? අර කියනවා බං. මෙන්න මෙතන හැංගින්න පුළුවන්. අර මෙතනින් මේ ඉද්දන්නේ. බලන්න. මේ අර බෙල් මාර කරුමයක් බං ඔය. මේ තැනින් අරින් මං කිව්වේ මෙතනින් ඒ කියලා බලහන්කෝ. අපි අතින් යම් මචං සිටි ගාලා මේ මම මොකද කියන්නේ අර බෙල් ගැන. අර බං බෙල් ටික මචං තැනින් තැනට මාර වෙනවා එකපාරටම ඉස්සරහට යද්දිම මතු වෙනවා කියහන්කෝ. මට එපා වෙලා ඉන්නේ ඔය රෙඩ් එකේ වැදුනාම තමයි අර ගෑණි එන්නේ මේ පිඹගෙන රෙඩ්. අපි ගාම මචං අර මේ පහන අරන් ඉමු සිටි ගාලා මේ අපි මෙහෙතන මේ පහන තිබ්බේ. අරගේ අර පැත්තට ගිය වෙලාව අපි සිටි ගාලා ගිහින් මේ පහන අරන් ඉමු. අම්මට සිරි මේ අමතකුණානේ අපි ළඟ මෙන්න මේ පිළිමේ තියෙනවනේ බා. අපි මේ පිළිමේ දාලා එන්න ඕනේ බං අතෙන්ට. එතකන් අපිට ගන්න බෑ අරක. අයියෝ මට අමතකුණා මේ පිළිමයක් අතේ කියලා. අපි ආයෙ යන්න ඕනේ බං මේක අතෙන්ට දාන්න මේක එයිද දන්නේ මූන්ටම. අපි සිටිගාලා යම්මද සිටිගාලා දාමු. අපි මේ මෙන්න මෙතන මොකක්ද එකක් තිබ්බම අපි ඒකත් දාගමු. හරිය සද්ද යනවා අපි කෝකට හැංගෙමු බා. මේක ඇතුළේදී මං හිතන්නේ අපි මැරෙන්නේ. අපි යම් මචං අර පහන අරන් ඉමු සිටි ගාලා අපි හැම එකම පිළිවෙලට කරමු මචං. මේ අපිලිවලට මගේ වැඩ නෑනේ මම උඹලා දන්නවනේ. ඔක්කොම අපි පිළිවෙලට කරමු. මේ අර වෙලාව පොඩ්ඩක් වැරදුනා බලහන්කො එතනම වෙලාව ගිය නිකන් මෙතෙන්ද ගිහින් යන ටික. හරි පහන අපි ගත්තා. අපි මේ බෙඩ්රූම් එකේ කීයක හොයාගන්න ඕනේ බං. ඒක තමයි පොඩ්ඩක් මේ අවුල් එක. ඊට පස්සේ දෙක තුන නම් ලේසි මේ ඊට පස්සේ හඳුන් කූරා රවුම් ගහන්න ඕනේ හැමතැනම. මුලින්ම බෙඩ්රූම් එකේ කීයක හොයාගන්න ඕනේ. ඒක තමයි පොඩ්ඩක් අමාරු එක මචං. මේක තියෙනවද දන්නේ නැහැ නේ බං හැමතිස්සෙම. මම මෙතෙන්ට දාගත්තේ හදිසියක් වුණොත් කියලා. අපි මෙන්න මේ ගුහාවෙන් ආව මචං. මේ ගුහාව නම් වාසිය මචං නැත්තම් අපිට මේ අවුල්නේ මේ හැමතිස්සෙම උඩ හැංගන්න ගියාම. හරි අනේ අයියෝ බලහන් මං කිව්වේ නැද්ද කො හැංගියන් කොහේ හරි අර කියන අයියෝ නැද්ද හැංගෙන්න නම් මේකේ. බලහන් මං කිව්වේ නැද්ද කියලා අර බෙල්ල නම් මාර කරුමයක් හොදේ. අර කියනවා හොදේ දුවගෙන එනවා සිටි ගාලා. මේ එදි මචං අනිවාර්යෙන් සබ් කරහන් හොදේ පොඩ්ඩක් සබ් එකක් දියන්කෝ බං. අයියෝ පද්ද ලෝබෙන්න එපා. කොයි ලයික් බටන් එකක් එම ඔබන් කමෙන්ට් එකක් දාපන්. මේ නරක වුණත් මේ වීඩියෝ හොඳයි කියලා දාපන් කමෙන්ට් එකක්. අනිවාර්යෙන් සබ් කරහන් හොදේ. එල සබ් කරානේ ගැම්මක් සුපිරි. ගිගිල්ස් මම හරකිනම් මේ දෙමළෙන් කියන්නේ මේ ඉංග්‍රීසියෙන් අපිට දාන්න. මේකේ මේ දැන් පල්ලෙහාත් ඉන්නවනේ බං. මේ පල්ලෙහාත් මේ පල්ලෙහාටත් එනවා මං හිතන්නේ බං. මේක මේ බෙල්ල එක වැදුනහම නම් කොහොමත් එනවා. මේ නිකලු පල්ලෙහාට එනවත් දන්නේ මට නිකන් නම් පල්ලෙහා කවදාවත් අහු වෙලා නැහැ. බෙල්ල එක වැදුනහම නම් අහු වෙලා තියෙනවා පල්ලෙහා ඉඳලා. නැත්තම් නම් අහු වෙලා නැහැ. ඉතින් මචං මේ පාර නම් ලේසි මේ උමග ලේසි මචං තියෙන එක. නැත්තම් අපිට මල කරුමේ හබ්බම් මේ සැරින් සැර උඩහින් යන්න ගියාම අපි මෙන්න මෙතන ඉනිමගක් තියෙනවා. අපි ඉනිමගේ යන්කෝ මෙන්න කෝබන් ඉනිමක අපිට වැරදුනාද පාර. මේ මෙන්න මේකේ පොඩ්ඩ පාර පැටලෙන සීන් එකක් තියෙනවා. මේ අපි මේ මෙන්න මෙතන අංකයක් තියෙනවා මචං. ඒ අංකෙ මුලින්ම බලාගෙන ඉමු. අංකේ කෝ අංකයක්ද? ඒ මට මේක පැටලිලා ඔය තියෙන මේ අංකෙකුත් තියෙනවා අපිට හොයාගෙන. අංකේ හොයාගෙන ඕනේ මචං මේ ඉනිමක ළඟට යන්න. ඉනිමක නම් මේ අතන තිබ්බා මේ හරි අංකේ තියෙනවා මචං මෙතන. අංකේ 3 6 5 365 මචං අංකේ සුපිරි. මේ ඉනිමක කොහෙද බන් දැන් තිබ්බේ? මේ ඔළුව පැටලිලා ඔය තියෙන්නේ. යා හරි ඉනිමක මේ පැත්තේ ඇත්තේ. හරි ඉනිමක තියෙන තැන හදන්නවා. මේ අපි යම් මචං උඩට මේකත් දාගෙන අපි ආයේ පල්ලෙහාට යමු මචං. අපි මේ ඔක්කොම එක දාගමු. දැම්මා මේ කෝ ඊට කලින් මචං අපි වැඩක් කරගමු මචං. මේවා ටිකක් බලාගමු මචං. හිතන බෙඩ්රූම් කී එක නෑනේ බා. මෙන්න මෙතන අපිට පොඩි මෙව්වක් තියෙනවා මචං. මෙතනත් අපි පොඩ්ඩක් චෙක් කරමු. මෙතන නෑ නේ මුකුත්. මුකුත් නෑ. ඒ අර බෙඩ්රූම් කී එක හොයාගන්න ඕනේ ඔයි. නැත්තම් ඒක අන්තිමට තියාගත්තොත් වදයක් වෙනවා. අපි මේ බඩුව අරන් යද්දි හොයාගන්න ඕනේ ඒ ටික මේ.
අපි මේ මෙන්න මෙතන කෝඩ් එකක් තියෙනවා එන්න ඒක බලන්නමයි මම මේ ආවේ මේ වැඩියෙන්ම මේ තියෙන ඒක තියෙන මචං මේ උඩ වම දකුණ උඩ වම දකුණ මතක තියාගනින් කමෙන්ට් එකක් දාපන් දැම්ම උඩ වම දකුණ කියලා අර අංකෙ මොකද්ද 365 නේ හරි මේ අපි දාගමු මචං මේක මේ හැම එකම චෙක් කරගන්න ඕනේ බං ඒකයි මම මේ ආවේ මේ ඔය දැන් දාගමු මචං මේක මෙතෙන්ට ඕම් දැන් යන්න පල්ලෙන් බයි මචං දැන් ඔබලා මේ එකක් දෙකක් මේ කරාට පස්සේ මචං අර අල්මාරිය හැංගෙන්න යන්න එපා එක වෙලාවකදී මචං ඔය අල්මාරිය පෙරලෙනවා එහෙම වුණොත් මචං ඔබලා අනිවාර්යෙන් මේ කම්බලට අහු වෙනවා ඒ නිසා මේ දෙකක් තුනක් මේ වුණාට පස්සේ මෙන්න මේ ගුහාවෙන් ඵලයන් හැමතිස්සෙම නැත්නම් ඔබලට කෙලවෙනවා අපි ඉක්මනට යමු මචං මේ කොහෙද මේ අපි පාර මේ උයකට කොහෙද මං මේ තිබ්බේ එක මෙතනනේ හරියට මෙන්න මෙතන දැන් මචං අපි අර අලියාගේ මෙව්ව කරගන්නත් ඕනේ මේ තියෙන මෙන්න මෙතන තමයි මචං අර උඩ වම දකුණ එක තිබ්බේ උඩ වම දකුණ නේබ හරි නියමයි මචං මේ මොකද්ද මෙන්න මේ ගම්බිරිස් එකක් ඔයද හම්බුණා ගම්බිරිස් යන්නේ මේ හොඳ මේ වෙන මොකක් හරි මේ පූජාවට හොඳ මම නිකන් කිව්වේ නැත්නම් ඒකත් විශ්වාස කරන තරම් එහුන් ඉන්නවද දන්නේ නැහැ අපි මේකත් දාගන්න ඕනේ දැන් අපිට තියෙන මචං මේ බෙඩ්රූම් කී එක හොයාගන්නයි මේ මොකක්ද අර පොත ගන්නයි අර සේප්පුවේද ඔය සේප්පුවන්නේ ඒක කියන්නේ සේප්පුවේද කොහෙද තියෙන පොත හොයාගන්නයි තමයි අපිට තියෙන්නේ ඊට කලින් බෙඩ්රූම් කී එක හොයාගන්න ඕනේ බං ඒක තමයි මොළ වදි මෙන්න මේකත් දාමු මචං අපි මේ කොහමත් අපිට එකයි නේ අතේ තියාගන්න පුළුවන් හරි මෙන්න මෙතෙන් දාන්න තියෙන්නේ ඕම් දුවපන් අපිට ගන් දෙවියක ඕනේ නැහැ මචං මේ ගන් දෙවියක ඉතින් අත්‍යවශ්‍ය නම් ඔබලා ගනින් මට නම් ඕනේ නැහැ ඒක අර එක කාමරයකට දාන්න තියෙනවා මචං එතකොට ග්‍රැනීලු ග්‍රැනී කොහෙද ආකෝ මේකේ ග්‍රැනී නෙමෙයි මේ කාම්ලා එන්නේ නැහැ මචං ඒ කාමරේට ඉතින් මචං ඒක මට වැඩක් නැහැ ඒක නිසා මං ගත්තේ නැහැ මේ අර අංගෙ තිබ්බ දැන් අපේ මේ අර තුම්මන් හන්දිය නෙමෙයි හතරමන් හන්දිය තියෙන තැනට යන්න ඕනේ මචං කෝ ඒක හතරමන් හන්දිය මේ තියෙන්නේ මෙන්න මෙතෙන්ට ගිහින් අපි මේ බෙඩ්රූම් කී එක හොයාගන්නත් ඕනේ අර සේප්පු අරගන්න මචං මුලින්ම අපි අර 365 ගහලා අර කි සද්ද එනවා මට දුමුද කොහෙන් එයිද දන්නේ නැහැ මම මේකේ දූපන් මේකේ මූන්ටම හම්බුනොත් කොහොමද බලලා කියන්නේ මේ තරක් නැහැ මෙන්න මේක අරගන්න තමයි මචං අපිට බෙඩ්රූම් කී එක ඕනේ මෙන්න මේක අරගන්න තමයි මචං අපිට 365 කෝඩ් එක ඕනේ 365 නේද මම මට මතකද 365 තියපන් අකෝ 365 නේද ඔව්නේ හෙලෙල නයිස් පොත හම්බුණා මචං මේ දැන් අපිට තියෙන මචං මේ පොත දාලා අර මේ බෙඩ්රූම් කී එක හොයාගන්න විතරයි ඔක්කොම ඉවරයි මචං අපි කළා මේකේ මේ විනාඩි 13යි බලහම මේ පැය කාලෙන් වගේ ඉවර කරගන්න පුළුවන් අරක හම්බුණා නේ මෙලහකට අපි අම්මචන් මේ උමගෙන් මචං මේ උමගෙන් අපි වැඩක් ගන්න ඕනේ මේ උමග නිකන් නෙමෙයි තියලා තියෙන්නේ මේ උමග හැබැයි ඔබලා යද්දි පොඩ්ඩක් මේ හොඳට පුරුදු වෙන්න මචං මොකද මේ උමග නැත්තම් ඔබලාට හෙන වෙලාවක් ඉන්න වෙන උමගේ මොකද පාරවල් ඔක්කොම එක වගේ මචං මේ මට ටිකක් අර මේ මෙන්න මේ බාල්දියෙන් තමයි මචං මම මතක තියාගන්නේ පාරවල් ටික මෙන්න මෙතෙන් තිබ්බොත් මෙන්න මේ පැත්තෙන් තමයි ඉනිමකට යන්නේ ඔන්නෝ තමයි මචං මම මතක තියාගන්නේ ඉතින් මචං ඔබලාත් ඔය මොකක් හරි ඔප්ෂන් එකක් දාලා ඉතින් මතක තියාගන්න මේ උමගේ සීන් ටික මං අර බාල්දියෙන් තමයි මචං ඒ තුම්මන් හන්දි සීන් ටික මතක තියන් ඉන්නේ ඒක වැඩක් නෑ අපි මෙන්න මේ පොත දාගෙන මචං අපි බෙඩ්රූම් කී ගහමු මේ අපිට හොයාගන්න බැරුනේ මචං අර එළිය පැත්ත මේ අපි ඒකත් හොයාගන්න ඊට කලින් අපි හැංගෙන්න ඕනේ බා දැන් හදන් යන දෙයියන අලහංගෝ මියුසික් එහෙම මේක මචං මේ සවුන්ඩ් එක වැඩි කරගෙන ගේම් ප්ලේ එක ගැව්වාම පොඩ්ඩක් ගැස්සෙනවා මචං මේක අර එක සවුන්ඩ් වලට සුපිරි මචං මේ මොබයිල් හොරා ගේම් එකනවා සුපිරි ආනේ 10න් 8ක් නෙමෙයි 9ක් නෙමෙයි 10ක් වුණත් දෙන්න පුළුවන් මේකට සුපිරි මේක ඉන්දියාවත් දැන් සුපිරි ගේම් හදනවා බා ඉතින් දැන් මේ මායා කියලා ගේම් එකකුත් තියෙනවා ඒකත් මේ ගහන්න ඕනේ බලමු අපි ඉතින් වැඩක් තියෙන බලමු මොකක් හරි කරමු අපි මේ ලාචු චෙක් කරාද බා මේක ඇරලා නැහැ සුපිරි මෙන්න මේක තිබ්බොත් හොඳ අඩෝ වාසි මේ බෙඩ්රූම් කී එක හම්බුණා අන්න අතන බෙල් එකකුත් තියෙනවා අපි මෙන්න මේකෙන් ඉක්මනට මේ බෙඩ්රූම් එක අරගමු මචං මේ බෙඩ්රූම් එක මේ හරියට මෙතන බෙඩ්රූම් එකේ තියෙන්නේ අඩෝ වාසි මොදේ ඒක හම්බෙච්ච එක මෙන්න මෙතන හඳුන් කූරක් තියෙනවා මචං
ඔය හඳුන් කූරෙන් අපිට මේ පොල් ගෙඩියක් හොයාගන්න තියෙනවා මචං මේ පොල් ගෙඩියක් නේද? ඔව්. හරි නියමයි මචං පොල් ගෙඩිය විතරයි අපිට හොයන්න තියෙන්නේ. මේ පොල් ගෙඩිය මේ හොයන්නේ මචං මේ ඔබලාට ඔය දකුණු පැත්තේ ඔබලාට මේ පෙන්නනෝ නේද මචං අර මෙව්වක් තියෙනවා. ඒක ඔබලාට පේනව නේද අර වැඩි වෙනවා. එන්නේ වැඩි උපරිම වැඩි වුණාම එන්නේ තැන තමයි මචං ඉතින් මේ පොල් ගෙඩිය තියෙන්නේ. ඔය දුමුත් වැඩි වෙන්නේ මචං. ඒ දුම් යන පැත්තට ඕනේ අපි ඉතින් යන්න. ඉතින් බලලා තේරෙනවද උඹලා මේ ගහලා ඇති මචං මේ ගහපු නැති කෙනෙක්ට මං කිව්වේ හොඳේ. මේ ඔබලාට දකුණු පැත්තේ පේනවනේ මචං අර මෙව්ව එන්නේ එක මචං අර උපරිම වැඩි වෙන තැනට අපි යන්න ඕනේ. අර වැඩි වෙන පැත්තට යන්න ඕනේ අපි. දැන් මේ පැත්ත අඩු වෙනවා. මේ පැත්තට යන්න මචං. හරි මේ පැත්ත වැඩි වෙනවා මචං. නයිස්. අඩු නයිස් මේ පැත්ත වැඩි වෙනවා. අඩු වාසි මෙන්න මේ හරි මෙන්න මෙතන තියෙන මචං මේ හඳුන්කුර ගැස්සෙන්න මචං අවදි අපි මෙන්න මෙතන මේ අතෝ බන්න ඕනේ කො මේ තියෙන මචං මං කිව්වේ සුපිරි මචං ඒකත් හම්බුණා දැන් ඉතින් මචං ගේම් එක ඉවරයි වගේ දැන් මේ තියාගෙන තමයි මචං තියෙන්නේ කමලට අහුවෙන්නේ නැතුව අඩු අපි තාම මේ එකපාරක් කෑවේ නෑ නේද වාසි කොබන් ඉනිමග අර බාල්දිය තියෙන තැන හොයාගත්තා නම් මට පාර හොයාගන්න ලේසිවා මේ කූඩුවන මේක හරියන්නේ බාල්දිය තියෙන තැන හොයාගන්න ඕන හරි බාල්දිය තියෙනවා මචං වම් පැත්තේ තමයි මචං ඉතින් නිමග තියෙන්නේ අර මෙන්න මේකම කෙලින්ම යන්න ඕනේ කෙලින් කිව්වට වංගු තියෙනවා එන්නේ වලින් කැපිලා යන්න ඕනේ මචං මං කිව්වේ අන්නේම තමයි මචං මම පාර මත තියාගන්නේ උමගේ ඒ බාල්දියෙන් ඉතින් බලමු මොකක් කරේ ඔප්ෂන් එකේ මත තියාගන්නේ දැන් මචං අපිට මේ පොල් ගෙඩි දාන්න විතරයි තියෙන්නේ දැන් මචං ඔක්කොම ඉවරයි සුපිරි දැන් ඉතින් අපිට පූජාව කරන්න තියෙන්නේ. ඔන්න ඉතින් මචං දැන් ඉතින් වීඩියෝ එකක් තමයි ප්ලේ වෙන්න අපිට කරන්න මුකුත්ම නැහැ ඉතින් මේ කමලා ඉවරයක් වෙන හැටි බලන් ඉන්න තමයි තියෙන්නේ. ඉවරයක් වෙන්නේ නැහැ මචං මේ කමලාව ඉවරයක් කරන්නේ නැහැ මේ අපි මේ කමලන් අර හොල්මන ගන්න තමයි මචං හදන්නේ මේ. කමලාව මරන්නේ ඉතින් උඹලා ඒක ඉතින් දැනගන්න බෑ මම නිකන් කිව්වේ ඒක මේ ගාගෙන එනවා මචං මේකී දැන් උඹ දැන් නටපන් උඹ කරේල. අම්මට කිරි අරකට එල්ලුවා. බලන්න කොයි වැඩිච්ච ඉන්නේ. හරි ඉතින් මචං ඉතින් ගේම් ප්ලේ එක ඉතින් ඉවරයි මචං ඉතින් ඕක තමයි ඉතින් වෙන්නේ ඉතින් මචං අපි මේ රාක්ෂව මචං අපි තියාගන්න ඉතින් මේ බලන්න දැන් ඒක පෙන්නයි මේ මෙව් එක මම මේ කලින් ගහපු ඉන්න මම මේක දන්නේ ඉතින් බලා ගන්න පුළුවන් කාමලාව ඉතින් තියාගෙන මචං ඉතින් කාමලාවෙන් ඉතින් අර නරක ආත්මේ ගන්නවා මචං මේ ගුරුන්නාන්ට ඉතින් කමලාව හොඳ කරා ඉතින් ඕක තමයි වෙන්නේ ඉතින් හැබැයි තාම මචං අර නපුරු ආත්මේ මේ ඉන්නවා ඉතින් මචං තාම මොකක් හරි මේ කාම්ලගේ එයි මොකක් හරි ඉතින් මචං ගේම් ප්ලේ එක ඉවරයි ඉතින් අනිවාර්යෙන් සබ් කරලා තියාගන්න එනකොල්ලෝ අපි ගියා